Hello guys, ඉතින් මම අද කතා කරන්න යන්නේ මම වීඩියෝ එඩිට් කරන software ගැන. ඇත්තටම මම වීඩියෝ එඩිට් කරන්නේ DaVinci Resolve එකේ. ඉතින් DaVinci Resolve කියන්නේ CapCut එකට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් එකක්. මම ඒකේ මාස දෙක තුනක් ඉඳන් වීඩියෝ එඩිට් කරන්නේ. ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඒ guys DaVinci Resolve කියන්නේ ගොඩාක් ඇඩ්වාන්ස් software එකක්. ඉතින් ඒක CapCut එකට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස්. අනිත් CapCut එක ගොඩක් pro features කරා. ඒ වුණා අපිට මේ edit කරන්න අමාරුයිනේ. ඒකෙන් තමයි DaVinci Resolve වලට වුණා. ඉතින් අපි දැන් බලමු DaVinci Resolve එකේ interface එක සහ මේ සරල video clips ටික edit කරලා export කරන ඉතින් එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් guys මේ දැන් DaVinci Resolve එක මුලින්ම අපි download කරන විදිය බලමු. ඉතින් DaVinci Resolve එක download කරන ඔයාලට සරල මෙන්න මේ වගේ ගහන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේක DaVinci Resolve download කියලා මේ උඩින් මෙන්න Blackmagic Design කියන යාළුවගේ website එකේ තියෙනවා. මෙන්න මේ DaVinci Resolve download කියන එක. ඉතින් මේ මෙතන පාලලාට ගියාම download Windows ඔයාලගේ Windows නැති Windows බලන්න පුළුවන්. Mac OS නම් Mac OS පුළුවන්. Linux නම් Linux, iPad වලට නම් iPad. ඉතින් මම Windows ඉඳලා Windows කරගන්න. හැබැයි ඊට කලින් මෙන්න මේක download කරන්න අපි මේක නේම දෙන්න ඉතින් ඔයාලගේ නම් ටික දීලා email password දෙන්න. ඉතින් මේ කම්පැනි එකට ඔයාලා කරන්නේ නමක් දෙන්න, country එක ශ්‍රී ලංකාව වෙන්න. ඊට පස්සේ මේ ටික district city එක ඔයාලා කරවන්න. ඉතින් මෙතන zip code එක ඉල්ලයි. එතකොට ඔයාලගේ අදාළ මේ district එකේ zip code එක මෙන්න මෙහෙම ගන්න පුළුවන්. මේ මොකක් හරි මේ city එකක් ගහලා ඒකේ zip code කියලා ගන්න. ඉතින් ඊට පස්සේ මේක download කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේක open කරලා. ඉතින් guys මෙන්න මෙයාගේ මම DaVinci Resolve එක on කරගන්නවා. මෙන්න මෙයාගේ ඒක load වෙනකොට මෙන්න මෙහෙම තමයි load වෙන්නේ. මේ විදිහට load වෙලා ඊට පස්සේ ආල්ට interface එකක් වෙනවා. මෙන්න මෙයාගේ interface එක ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ United Project කියන එක open කරනවා. මෙතන මේ project වගේ හදලා තියෙනවා. මේ මම මෙන්න මේ Untitled project කියලා එක open කරගන්නවා මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයාලට මේ interface එකක් මේ ගැන බලන්න එක මම ඔක්කොම කියලා දෙන්න. ඉතින් මෙන්න මේ interface එකේදී ඔයාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතන media pool කියන එකේ මේ import live click කරලා import media දෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති වීඩියෝ එකක් sound එකක් add කරගන්න. මේ වගේ මේක add වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මම තවත් import media කියන එක open කරලා ආපහු මම මේක තව මේ කඳවල mountain landscape පැත්තේ ඉතින් මම මේක මෙන්න මේක add කරගන්න. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන cut කියලා edit කියලා එකක් තියෙනවා. තව තියෙනවා. ඉතින් මම මේක කරන්නේ මෙන්න මේ edit කියලා එක මේකේ තමයි අපි මේ වීඩියෝ එක edit කරන්නේ. ඉතින් මම මෙන්න මේකේ edit කියන එකම යනවා. මගේ page එක පොඩ්ඩක් laggy එක ගණන් ගන්න එපා. ඉතින් මට පුළුවන් මෙන්න මේ media pool එකට ගිහිල්ලා තාත් මෙන්න මේගේ media add කරගන්න. මෙන්න මේ වගේ media add කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මම මේක add කරගත්තා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන effect කියන එක click කරලා මේ වම් පැත්තේ උඩ effect කියලා එකක් තියෙන්නේ. අන්න ඒක click කරලා title එකක් මාර්ක් කරලා මෙතන titles අරගෙන ගොඩක් තියෙනවා. මේ වගේ titles හරි ගොඩක් තියෙනවා. මේ basic text කියන එක add කරගන්න. ඒක පුළුවන් ඔයාලා මෙන්න වගේ click කරගන්න. ඉතින් මම මෙන්න මෙතන දකුණු පැත්තේ උඩ කොනේම තියෙන inspect කියලා මේ tool එකක්. ඒක click කරන් දැන් text එකක් වගේ එකක් video edit කරන එක. ඉතින් මම මෙන්න මේකේ මේ වචනේ මම දාගන්නවා mountain කියලා. මම මෙන්න වගේ දාගෙන ඔයාලට පුළුවන් මෙන්න මේක ලේසියෙන්ම මෙන්න මේ වගේ මෙයා කරගන්න. මේ title එක ඊට පස්සේ මෙයාට පුළුවන් මෙන්න දැන් color එක මාරු කරන්න. මෙතන කැමති color එකක් දෙන්න පුළුවන්. ඉතින් font එකක් දෙන්න පුළුවන්. font style දෙන්න පුළුවන්. ඒ වගේ දෙන්න පුළුවන්. ඉතින් තාම මම
වගේ තව ටයිටල්ස් ගොඩාක් තියෙනවා. මේ තියෙන ෆියුෂන් ටයිටල්ස් කියන්නේ මේවල මූවි මේවා තියෙනවා. ඉතින් දාවෙන්න මෙතන ඔඩියෝ ට්‍රාන්සිෂන් වීඩියෝ ට්‍රාන්සිෂන්ස් තියෙනවා. ඉතින් මෙන්න මේකේ වීඩියෝ එකක් කට් කරන්න මෙන්න මෙහෙමයි. අද මෙන්න මේ වීඩියෝ එක අරගෙන මෙන්න මේ වීඩියෝ එක ගන්නවා. මෙන්න මේ වීඩියෝ එක මෙන්න මෙතන ඔයාලට පේනවා බ්ලේඩ් ටූල් කියලා. බ්ලේඩ් එඩිට් මෝඩ් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අර CapCut වල තියෙන කට් කියන මෝඩ් එකම තමයි. ඒක ගන්න විතර වෙනස්. ඉතින් දැන් මෙන්න මේක මම මෙන්න මේ ලයින් එක මැදට අරගෙන කට් කරා මේ කැප් කරා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේක සිලෙක්ට් කරන්න කර්සර් එක. නැත්තම් ආපහු කට් වෙන්න පුළුවන් වීඩියෝ එකක්. ඉතින් ඔයාලට වෙන කට් වෙලා තියෙන. ඉතින් මම ගැරන්ටිල් දෙන්නම් කොහොමද වීඩියෝ ට්‍රාන්සිෂන් එක කට් කරන්න කියලා. මෙන්න මෙතන මීඩියා පූල් කියන එක අපි හිතේ නෑ ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා මෙන්න මේ ටූල් බොක්ස් එක ඇතුලේ මේ වීඩියෝ ට්‍රාන්සිෂන් තියෙනවා. මම ඉතින් මෙන්න මෙතනින් මම මෙන්න මේක සිලෙක්ට් කරගන්න. ඉතින් මේක සිලෙක්ට් කරලා මම මෙන්න මේ විදියට දාන්න ට්‍රාන්සිෂන් එක. ඒ ඔයාලට වෙනවා මේක මේ දැන් ප්ලේ කරනකොට ඒ ට්‍රාන්සිෂන් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ වගේ මේ ට්‍රාන්සිෂන් එක ආපහු මෙන්න මෙතනට ඇඩ් කරගන්න. මෙතෙන්ට අරගෙන බ්ලේඩ් ටූල් එකෙන් කපා ගන්න ඕනේ. ඊට පස්සේ කැපුවාට පස්සේ ට්‍රාන්සිෂන් එක දාන්න පුළුවන් නැති මම හිතන්නේ. බෑ ට්‍රාන්සිෂන් එක ඇතුළට දාන්න බෑ. ඒ කියන්නේ වීඩියෝ ක්ලිප්ස් දෙකක් අතරට දාන්න බෑ. එක වීඩියෝ ක්ලිප් එක කොටස් වලට දාන්න පුළුවන් කට් කරලා. හරි. දැන් මෙන්න මේක මම කට් කරාට පස්සේ මම හිතනවා මේ ට්‍රාන්සිෂන් එක දාන්න පුළුවන් කියලා. ඔව් ඒ ට්‍රාන්සිෂන් එක දාන්න පුළුවන්. ඊට පස්සේ ප්ලේ වෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් මම ඊට පස්සේ ඒ වගේ ට්‍රාන්සිෂන් ඇඩ් කරගත්තා. ඉතින් ඔඩියෝ ට්‍රාන්සිෂන් මෙතන පොඩ්ඩයි ඉන්නේ තුනයි. ඉතින් ඔයාලට මම හිතනවා මේකේ ඔඩියෝ ට්‍රාන්සිෂන් ඇඩ් කරගන්න පුළුවන්. ඔඩියෝ ට්‍රාන්සිෂන් ඔඩියෝ ට්‍රැක් එකට දාන්න ඕනේ. මම හිතන්නේ මේ විදිහට zoom out කරගන්න පුළුවන්. මෙතන ඔයාලට zoom in කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ට්‍රාන්සිෂන් ඇඩ් කරගන්න විදියට පුළුවන් ට්‍රාන්සිෂන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේක ප්ලේ වෙනකොට ශබ්දය ඇහි. දැන් ඒ වගේ මෙන්න මේ විදියට වීඩියෝ ඔඩියෝ ට්‍රාන්සිෂන්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් තව මේක එක්ස්පෝර්ට් කරන්න මෙතනින් මෙන්න මේ ට්‍රාන්සිෂන් වල අපිට සෙටින්ග්ස් හදන්න බලන්න. මම මෙන්න මේ ට්‍රාන්සිෂන් එක සිලෙක්ට් කරගන්න. මෙන්න මෙතන ට්‍රාන්සිෂන් එක සිලෙක්ට් කරලා අල්ල බේනවා මේකේ තප්පර ගන්න මේ වගේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මවුස් එකේ මේ මවුස් පොයින්ට් එක left right වලට අරන් ගියා මෙන්න ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මාකට. ඉතින් තව මේ තව සෙටින්ග්ස් තියෙනවා මේවා බලන්න. ඉතින් දැන් වීඩියෝ එකෙත් ඔයාලට පුළුවන් මේ වගේ ස්පීඩ් එක වෙනස් කරන්න. ඉතින් මේක ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක්. මේකේ පෙයාර්ඩ් වර්ෂන් එක ලයිෆ් ටයිම් ගන්න පුළුවන්. ඒ වුණාට මේක මාර හදයි CapCut වල. මොකද CapCut එකේ ගොඩාක් ප්‍රෝ ෆීචර්ස් තියෙන්නේ දැන් නිකන් තිබ්බේවා. ඉතින් මේ විදිහට තව මෙන්න මේ ගොඩාක් ඔප්ෂන්ස් තියෙනවා. ඔයාලට මෙන්න මෙතන මේ ප්‍රොජෙක්ට් සෙටින්ග්ස් වලට ගිහිල්ලා බලන්න ඔයාලට මෙන්න මේක ඇඩ්ජස්ට් කරගන්න. playback frame rate එක මම 60 වලට දානවා. මෙන්න වගේ 60 වලට දානවා. වීඩියෝ ෆෝමැට් තියෙනවා. වීඩියෝ width එක තියෙනවා. ඒවා ඔයාලට අවශ්‍ය විදිහට ඇඩ්ජස්ට් කරන්න ඕන. මම ඒවා අදපු විදිහට තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන right click කරලා add track දෙන්න.
මෙන්න වගේ ට්‍රැක් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඔන්න මෙතන delete track එක audio track එකක් වුණා. මගේ ඇඩ් මෙතන ඔය ස්ටීරියෝ දෙන්න. එහෙනම් ස්ටීරියෝ මේ audio track එක ඇඩ් කරගන්න පුළුවන්. මේ ඉතින් මේ edit වල තමයි අපි වැඩ හාන්නේ. අපි ඉන්නේ දැන් edit tab එකේ. මේ මෙන්න මෙතන effects වල මේ තව මේ ගොඩක් ඒවා තියෙනවා. මේ මගේ effects මම මේ effect off කරගන්න. මෙන්න මෙතන effects උත් තියෙනවා. ඒවා ඔයාලට ඕන විදිහට දාගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට effect එකක් දාගන්නවා. මෙතන fusion effect එක. මෙන්න මේ විදිහට දාගෙන මම වීඩියෝ එක play කරනවා. effect එකක් දාන්න පුළුවන්. දැක්කනේ අර binaural view එක තියෙනවා. මෙන්න වගේ ඉතින් මේ විදිහට ඔයාලට effect එකක් plot කරගන්න. මේ effect එක පයින් කරන්නේ මෙන්න මේ effect එක off කරගන්න. එහෙනම් අපි effect එක off කරගන්න. ඉතින් මේ විදිහට තමයි effect එක off කරගන්නේ. ඉතින් open effects කියලා තව category එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට මේක edit කරගන්න මේ තව ඔයාලට පුළුවන් මෙන්න මේකේ media pool එකේ වන්න image එකක් පුරාම add කරන්න. මම මෙතන import media දෙනවා. එතකොට මෙන්න තමයි තියෙන image එකක් image එකක් තුන මම මේ මෙන්න මේකට ඔයාලට පුළුවන් මේ menu line මෙතන කරගන්න. මගේ මේක පොඩ්ඩක් දැකී ඒක ගන්න පාඩම් එකේ agent computer ගන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේකේ ඔයාලට බලන්න අඩ් කරගන්න. මෙන්න මේකේ පුළුවන්. ඉතින් ඔයාලට ඒක ලස්සනට අර මම edit කරපු අර මේ short video එකේ ඔයාලට පුළුවන් edit කරගන්න transitions එක දාලා මෙන්න මේ effect එකේ effect category එකේ මෙතන ගොඩක් මේ video transitions තියෙනවා. media offline අයන එක මොනාරේ අවුලක් ගිහින් නැති. මේ මෙන්න මෙතන transition තියෙනවා. මේ media පොඩි දාලා තියෙනවා. ඉතින් ඒ විදිහට transition set කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒක ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් මේ දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක export කරන්න කියලා. ඉතින් මෙන්න මේක export කරන්නේ මේ මෙන්න මෙතනින් ඔයාලට export category තුනක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ lowest quality සහ lowest settings වලින් මේ medium settings මේ high settings මම මෙන්න මේ high settings වලින් මේ select කරලා export දෙනවා. ඒක පොඩ්ඩක් ලැජි ගණන් ගන්න එපා. ඔයාලට පුළුවන් මෙන්න වගේ export කියලා export කරන්න. මම export කරන්න යන්නේ. මොකද මම PC එක lag වෙනවා මේ OBS එක රන් වෙන හින්දා. ඉතින් මේ ඔයාලට පුළුවන් මෙන්න මේකේ edit කරගන්න. ඉතින් මෙන්න මේකේ clips download කරන්න ඕන. මේ Google search කරාම download කරනවා. ඒ වගේම මෙන්න මේකේ sound live එක අපි වෙනම add කරගන්න ඕනේ. මම ඒක add කරන්න ඒක වෙනම add කරන්න ඕනේ. ඒකට ලොකු වෙලාවක් තමයි download කරගන්න. ඉතින් ඒක ගැන වීඩියෝ එකක් කරනවා. අනිවාර්යෙන් බලලා comment section එකේ දාන්න. ඉතින් මේ විදිහට තමයි වීඩියෝ එක edit කරන්නේ. මේ DaVinci Resolve වල ඇත්තටම DaVinci Resolve එකකට වඩා ගොඩක් හොඳයි. ඒක තමයි මේක තෝරගන්නේ. ඉතින් ඔයාලට දැන් මම කියලා දුන්නා කොහොමද අපි DaVinci Resolve එකේ වීඩියෝ එකක් edit කරන්න කියලා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න comment එකේ iOS channel එක subscribe කරන්න. මොකද 95%ක්ම මේ subscribe කරන්නේ නැහැ. ඒකින්ද මේ subscribe කරලා අනිවාර්යෙන් double check කරන්න subscribe කරලාද කියලා. ඉතින් guys මේ විදිහට තමයි මේ වීඩියෝ එක edit කරන්නේ DaVinci Resolve එකේ. ඉතින් මේනම් subscribe like කරන්න comment කරන්න share කරන්න subscribe කරන්න. එහෙනම් boss